බුද්ධිමත් ගැමියා සහ නුවණ නැති යකා. පුංචි මහත්තයා නැමැති ගොවියා දිනක් වනය අද්දර තිබූ අලුත් ඉඩමක හේන් කෙටීමට සූදානම් වියා. එකපාරටම මහා ගස් පෙරලාගෙන බිහිසුණු යක්ෂයෙක් ඔහු ඉදිරියට මතු වුණා. මේ ඉඩම මගේ. මෙහි වගා කරනවා නම් අස්වැන්නෙන් භාගයක් මට දිය යුතුයි. යයි යකා ගෙරෙව්වේය. මේ ඉඩම මගේ. මට අස්වැන්නෙන් භාගයක් ඕනේ. නැත්නම් උඹව මම කනවා. බුද්ධිමත් ගැමියා එකඟ වී මෙලෙස යෝජනා කළා. අනේ යකා හාමිනේ අපි රණ්ඩු වෙන්න ඕනේ මම උඩ කොටස ගන්නම් ඔබ යට කොටස ගන්න. නැත්තම් මම යට කොටස ගන්නම් ඔබ උඩ කොටස ගන්න. කැමති මොකද්ද? ගැමියා මුළු ඉඩමේම අල වගා කළේය. අස්වැන්න නෙලන කාලයේ පැමිණි විට පස උඩ තිබූ කොළරොඩු සියල්ල යකාට ලැබුණු අතර මහා අල අස්වැන්න ගැමියා සතු විය. මෙදා සැරේ උඹ මාව රැවැට්ටුවා. ලබන සැරේ පස යට තියෙන දේ මගේ. උඩ තියෙන දේ උඹේ. මෙවර බුද්ධිමත් ගැමියා මුළු හේනේම වී වගා කළේය. අස්වනු කපන විට යකාට ලැබුණේ පස යට තිබූ වී මුල් පමණි. ගැමියාට රන්වන් කරල් ලැබුණි. කෝපයට පත් යකා ගැමියාට ලොකු ගලක් පෙන්වා එය මිරිකා වතුර ගැනීමට අභියෝග කළේය. උඹ හරි හපනා නං මේ ගල මිරිකලා වතුර පෙන්වපන්. ගැමියා හොරෙන් බිත්තරයක් අතටගෙන ගලක් මිරිකන වාසේ රඟපාමින් බිත්තරය මිරිකා වතුර පෙන්නුවේය. මුගේ තියෙන හයිය ගල් මිරිකලා වතුර ගන්නවා. මම මෙතන හිටියොත් මාවත් මිරිකයි. එයින් බියට පත් යකා ගැමියා ඉතා බලවත් අයෙකු යයි සිතා ගැහෙන්නට වුණා. ගැමියා යකාට අණ කළේ වහාම තම ගෙදරට වී මලු ටික රැගෙන යන ලෙසයි. නිවස ඇසළ සැඟවී සිටි ගැමියාගේ දරුවන් අප්පච්චි අද අපිට කන්න යකෙක් අරන් එනවා යයි කෑගසමින් පෙරමුණට ආවා. අද නම් මාව කනවා නියතයි යයි සිතු යක්ෂයා වී මලු ටික එතනම දමා පණ එපා කියා වනේ දෙසට දිව ගියේය. යාළුවනේ අද වීඩියෝ එක කොහොමද? ලස්සනයි නේද? ඉතින් මේ වගේ තවත් ලස්සන කතන්දර අහන්න සින්දු කියන්න අපේ channel එකට එකතු වෙන්න. පහළ තියෙන රතු පාට subscribe button එකයි bell එකයි click කරන්නකෝ. මම ඔයාලගේ පංචා. ටටා